අස්වැසුම නවතම තොරතුරු YouTube නාලිකාවට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා ළඟට අරගෙන එන මම සඳුන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සතොසින් ලබා දෙන අවුරුදු සහන පැකේජය සම්බන්ධයෙන් සියලුම තොරතුරු. ඉතින් වීඩියෝ එක මුල සිට අවසානයේ දක්වාම බලන්න. එතකොට ඔයාට මේ පැකේජය අරගන්නේ කොහොමද? මේකදී ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕන තොරතුරු මොනවද? කවද ඉඳන්ද අරගන්න පුළුවන්? කාටද අරගන්න පුළුවන්? මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන ගමන් YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉදිරියටත් එතකොට මෙවැනි අස්වැසුම නිවුස් එසැනින් ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. හරි. ඉතින් මේ අස්වැසුම අවුරුදු බඩු මල්ලේ කියන්නේ සහන මිලට ලබා දෙන පැකේජය ඔයගොල්ලන්ට අද ඉඳන් අත් වශයෙන්ම අප්‍රේල් මාසේ 1 වෙනිදා පටන් ගත්තා. ඉතින් අද ඉඳන් ඔයගොල්ලන්ට 13 වෙනිදා දක්වාම සතොස හරහා සතොස නැති පැතිවල කට්ටියට කෝප් ෆීඩ් හරහා කියන්නේ කෝප් වෙළඳ ආයතන හරහා අරගන්න පුළුවන් මේ බඩු මල්ල. ඉතින් ඔයාලා මේ බඩු මල්ල අරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔයා අස්වැසුම දෙවන අදියරේ යෙදුම් කරුවෙක් නම් ඒ කියන්නේ පොරොත්තු ලේඛන ඉන්නව නම් විතරයි. ඔයාට මේ වෙද්දී බැංකු ගිණුමට අස්වැසුම සල්ලි වැටෙනවා නම් ඔයාට මේ බඩු මල්ල දෙන්නේ නැහැ. මොකද එතකොට අස්වැසුම ලැබෙන්නේ නැති අස්වැසුම ලැබෙනකම් බලාගෙන ඉන්න කට්ටියට කිසිම දෙයක් ලැබෙන්නේ නැති නිසා ඒගොල්ලෝ වෙනුවෙන් ඒ කියන්නේ පොරොත්තු ලේඛන ඉන්න කට්ටිය වෙනුවෙන් තමයි මේ බඩු මල්ල රජය විසින් මේ විදිහට රුපියල් 5000කට එහා වටිනාකමක් තියෙන බඩු ටික රුපියල් 2500ක මුදලකට සතොස හරහා ලබා දෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ මේක අරගන්න නම් ඕගොල්ලෝ මෙන්න මේ දත්ත ටික සතොසට ඉදිරිපත් කරන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි ඔයගොල්ලන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය. කියන්නේ අස්වැසුමට අයදුම් කරද්දී මූලික වෙච්ච කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය, ඒ වගේම ඔයගොල්ලන්ගේ ගෘහ ඒකක අංකය, ඒ වගේම තව ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ QR කේතය. ඉතින් ඔයගොල්ලන්ට QR කේතයක් අනිවාර්යෙන් ලබා දීලා තියෙයි අස්වැසුමට අයදුම් කරද්දී සමීක්ෂණ කටයුතු වලදී. ඉතින් ඒ QR කේතය ජාතික හැඳුනුම්පත් අංකය සහ ගෘහ ඒකක අංකය ඉදිරිපත් කළා ඔයා මෙහෙම පොරොත්තු ලේඛනයේ ඉන්න කෙනෙක් කියලා එතකොට ඒගොල්ලන්ට සනාථ කරගන්න පුළුවන්. ඉන්පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ බඩු මල්ල ලබා ගන්න පුළුවන්. සතොස හරහා එහෙම නැත්නම් අර කිව්වගේ සතොස නැත්නම් කෝෆීට් හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඕගොල්ලෝ ගිහිල්ලා බඩු මල්ල ලබා ගන්න ඕනේ. ඉතින් මේකට හාල් කිලෝ 5ක්, ඒ වගේම ලුණු, සීනි, සෝයා මීට් මේ වගේ අත්‍යවශ්‍ය බඩු ගොඩක් ඇතුළත් වෙනවා. ඉතින් මම ඒ ගැන කලින් වීඩියෝ එකක් දැම්මම මොනවද ඇතුළත් වෙන්නේ කියලා. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒ වීඩියෝ එක බලලා ඒක ගැන දැනුවත් වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ওই විදිහට තමයි ඕගොල්ලෝ මම කියපු දත් ටික ඉදිරිපත් කළා. අද ඉඳන් 13 වෙනිදා වෙනකන් අප්‍රේල් 13 වෙනිදා වෙනකන් මේ සහන පැකේජය ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ තොරතුරු ටික වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මෙවැනි අස්වැසුම නිවුස් බලන්න YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඉස්සරහට අනිවාර්යෙන් අප්‍රේල් මාසයේ මුදල් ලැබෙන එක ගැන වීඩියෝ එකක් අරන් එනවා. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.